තියෙනවා 7 දවසම තියෙනවා 8 තියෙනවා ඊළඟට පීස් එක තියෙනවා ඔහොම තියෙනවා. ඕල් 31 කෙමිස්ට්‍රි පොත් ඇහුවට පස්සේ ආයේ කෙමිස්ට්‍රි පොත් ගන්න වෙන්නේ 11. 8මාර 11මාර පේපර් එක ඉවරයි. 11මාරට පේපර් එක ගෙදර එනකොට එක වුණා කියලා හිතන්න. ඒකේ ඉඳන් කෙමිස්ට්‍රි බලා ගන්න පුළුවන්. මේ දවස් එකමාරේ කරන්න ඕනේ වැඩේ තමයි අපි අර ඉස්සර කිව්වා විවරණ ලියන්න කියලා විවරණ ලියන්න ඉවුවා නැද්ද කොහොමද දන්නේ. කොහමරි පාස් පේපර්ස් MCQ ටික බලාගෙන යන්න. ටයිම් කරලා කරන්න යන්න එපා පේපර්ස්. ඒවා කරගන්න ඕනේ මේ දවස් ටිකේ කරගන්න. ඒ ලියපු උත්තරත් එක්ක ප්‍රශ්නේ කියවුවා උත්තරේ බැලුවා ප්‍රශ්නේ කියවුවා උත්තරේ බැලුවා ඒ ටික කරගෙන යන්න. 19 ඉඳන් 22 දක්වා MCQ ටික අනිවාර්යෙන් බලන්න ඕනේ. 22 දක්වා. ඊට පස්සේ වෙලාව ඉතුරු වෙන විදිහට 19 මෙහා පැත්තට 11 දක්වා යම් ප්‍රමාණයක් බලා ගන්න. ප්‍රශ්න බැලුවා, විවරණය බැලුවා, ප්‍රශ්න බැලුවා, විවරණය බැලුවා, ප්‍රශ්න බැලුවා, විවරණ බැලුවා. එහෙම බලාගෙන යනකොට වාට යම් කොටස් නැවත බලන්න හිතෙයි. මේ ටික ආයෙ බලා ගන්න ඕනේ, මේක බලා ගන්න ඕනේ, ඒ වගේව හිතෙයි. ඒක ඒ වෙලාවේ බලන්න යන්න එපා වෙන කොලයක ලියා ගන්න. එතකොට එකට ගෙදර ආව වැඩ කරන්න පටන් ගත්තා 2ට විතර රෑ 1 වගේ වෙනකන් ඕනනම් වැඩ කරන් යන්න. වැඩ කරන් ගිහලා අර වගේ ලොකු ලිස්ට් එකක් හැදේ. ඒතර පුළුවන් තරම් පේපර්ස් ප්‍රමාණයක් බලා ගන්න. අර ලොකු ලිස්ට් එකක් ඇයි මේ ටික නැවත බලන්න ඕනේ කියලා. ඊළඟ දවසේ උදේ පාන්දර නැගිටලි ඉවරලා අර ලිස්ට් එකේ තියෙන දේවල් ටික ප්‍රමුඛතා පිළිවෙලට බලාගෙන යන්න. වඩා වැදගත්ම දේවල් ටික මුලින් බලන්න. ඒතර මේ දවස මදි වුණොත් ඔයාට බලා ගන්න බැරි වෙන්නේ ඒ තරම් වැදගත් නොවන ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඒ ටික බලන්න දෙවෙනි දවසේ. මේ දවසේ කරන්නේ MCQ වල උත්තර ටික බලන්න නේ කරන්නේ. එහෙනම් බලනකොට ගොඩක් හරියක් මතක් වෙයි. නැවත බලන්න ඕනේ කොටස් අහුනොත් ඒක වෙන කොලයක ලියා ගන්න. ඒ කොලේ ලියාගත්ත ටික වඩාත්ම වැදගත් එක මුලින් බලන පිළිවෙලට බලන්න ගියන්න ඊට පස්සේ පේපර් එක ලියන්න. 8මාර 10මාර MCQ එක ඉවරයි. 12 වෙනකොට ගෙදරයි. ඒතකොට මේ හවස් වරුව තියෙනවා, දවසම තියෙනවා. මෙතන දවස් 3මාරක් තියෙනවා. දවස් 3මාරක් කියන මහ විශාල කාලයක්. මහ විශාල කාලයක් ඒක. හරිද? ඒතර ඒ කාලේදී ලොකු වැඩ ගොඩක් වාට කරගන්න පුළුවන්. හැබැයි එහෙම වැඩ ගොඩක් කරන්න උතන ඉතුරු කරලා තියන්න එපා. වැඩ ටික 30 ඉවර කරන්න. හැබැයි මේක ලොකු වෙනවා. වාට සමහර පොඩි පාඩමක් බලලා ඉවර කරන්නත් පුළුවන් මේ දවස් 3මාර. මොකද වෙන කිසි වැඩක් නැහැනේ. කිසිම වැඩක් නැහැ. පේපර් දෙකක් ඉවරයි. කෙමිස්ට්‍රි එකේ MCQ එකක් ඉවර. තව එක පේපර් එකක් කරන්න තියෙන්නේ. සෑහෙන රිලැක්ස් එතකොට. එතකොට මොනම් මොකක් හරි පොඩි පාඩම නමක් කියන්නේ. එහෙම කිව්වොත් උඹලා මේ පාඩම තියාගන්න එදාට ඔක බලන්න. මේ ඒකින්ද අවශ්‍ය මොකක් හරි එකක් කරන මුල ඉඳන් බලලා ඉවර කරන තරම් කාලයක් ඉතුරුයි උතන. මොකද මේ වෙලාවේ අර එෆිෂියන්සි සෑහෙන වැඩි වෙලා තියෙන්නේ. වාට පොඩි වෙලාවකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් මේ වෙලාවේ. එකම කේස් එක මේක ඉවරලා ගෙදර ආවට පස්සේ මේ දවස් 3මාරක් ඉන්න හරි අමාරුයි. දැන් විභාග ඉවරයිනේ. ඉවර වුණාට ඉවර නැහැ. පුදුම අමාරුයි එතකොට.